සම්බන්ධ වන විට ප්‍රථම පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට උස්සති දකුණත් මද වේග පන්දියාන ක්‍රීඩකයා කයිසා පන්දියා මිසඳා කැඳවා තිබෙන්නේ දිවෙනවා. එවර ප්‍රථම පන්දුවේදී ෆුල් ෆාර එලකනවා. ධනුෂ්ක සම්පත් ආරම්භක දකුණත් පිටිකවා ප්‍රථම පන්දුව තුලදීම ෆුල් ෆාර මැනවින් එලෙප් කරමින් ඩීපී ස්කෝලේ කලාපෙන් ලකුණු 6ක් අත් කර ගනිමින් පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයන්ට ඊටමත් සුවදායක ආරම්භයක් සනිටුවන් කරන්නට සමත්කම් දක්වනවා. දැන් අපේ ක්‍රීඩාලෝලී හිතවතුනි ප්‍රථම පන්දුව තුලදීම දුර්වල පන්දුවක් යොමු කරේ දකුණත් මදවේග පන්දියාවන ක්‍රීඩකයා ගෙවි ගිය තරඟය තුලදී වෙනස් බලන ක්‍රීඩකයන්ට එරෙහිව රාජකීය පන්දු වාරයක් හමාර කරන්නට සමත්කම් දක්වූ ක්‍රීඩකයා දැන් අපේ ක්‍රීඩාලෝලී හිතවතුනි හොඳ මානසිකත්වයක රැඳී සිටියා. කෙසේ වෙතත් ධනුෂ්ක සම්පත් ප්‍රථම පන්දුව තුලදීම දැවන්ත පන්දු පහරක් කෙල කරමින් සුපර් පැෂන් ක්‍රීඩකීන්ට මේ තරගයේ වැඩි වාසියක් කර ගන්නට සමත්කම් දක්වා දිවෙනවා. ඊළඟ පන්දුවේ මුකාට ඇවරත් දර්ශනීය පාරක් තවත් ලකුණු 6ක් අත් කර ගන්නවා. ධනුෂ්ක සම්පත් දකුණත් ප්‍රතිකල්ලා ගල්ලින්න වොරියර්ස් තරග මාලාවේ අවසන් පූර්ව තරගය තුල ටිආර්එල් කිරියල්ල ක්‍රීඩකීන් මුණ ගැසුණු විට කිසියම් භයංකාර ප්‍රතිකාර විනිමයක් දියත් කරන්නට සැරිසන ආකාරයක් පෙනියන්නේ. දැන් මේ තරගය තුල සටන්කාමී දකුණත් පිටිකරව ආගෙන අදස්කම් ප්‍රදර්ශනය කරමින් තිබෙන්නේ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි පන්දු දෙකක් පමණයි ක්‍රියාත්මක කර තිබෙන්නේ. මේ විට පන්දු යවන ක්‍රීඩකයා කයිසාට සෙසු ක්‍රීඩකයන් පැමිණ දැඩි උපදෙස් සවාද සහෝගේ මානසික එක්කතාවය ගොඩනගන ආකාරයක් පෙනී යන්නේ. නැවතත් සූදානම් තම සීමාවේ සිට ඊළඟ පන්දු යොමු කරන්නට දකුණත් මදවේග පන්දු යවන ක්‍රීඩකයා දිවෙනවා. රයිඩ් ආමෝද විකට් ආකාරයෙන් ඊළඟ පන්දු යොමු කරන්නට එවර ලෙෆ්ට් රයිට් ආෆ් රයිට් පන්දු පහළ එලකන කල්වල් මැනීම සාර්ථකයි. රාබර් ක්‍රීඩාලෝලී හිතවතුනි තරමක් වේගය අඩාල කරමින් දඟ කැවීමක් සහිත පිටිකරුවා දෙසට දඟ කැවීමක් සහිතව පන්දුව යොමු කරේ ෆුල් ලෙන්ති පන්දුව පාතිත කරමින් කල්තියාම පන්දුව හඳුනා ගන්නට සමත්කම් දක්වා දකුණත් පිටිකරුවා රාබර් ක්‍රීඩාලෝලී හිතවතුනි ඉතාමත් තියුණු ඇසා කිමි දකුණත් පිටිකරුවා මේ තරග ශ්‍රේෂ්ඨය තුල පන්දුව මුදාහරින විට කල්තියාම පන්දුව යවන්න රීඩ් කරන්නට සමත්කම් දක්වා එවර රාබර් ක්‍රීඩාලෝලී හිතවතුනි මේ පන්දුව යවන්න රීඩ් කරන්නට මොන හැකියාවක් ලද දකුණත් පිටිකරුවා මේ වෙනිට අද්විතීය දස්කම් පෙන්වීම තිබෙන්නේ ගල්හින්න අල්මානා ක්‍රීඩා පිටිය තුල ලකුණු සංඛ්‍යාව ලකුණු 18ක් ලෙසයි දක්වන්නේ. මේ විට පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ ලකුණු පූර්ව දිවෙනවා. කයිසා ඊළඟ පන්දුව මුකාට එරත් පාරක් තවත් ලකුණු 6ක් කිමි කර ගන්නවා. ලෙෆ්ට් රයිට් ස්ට්‍රේට් ඩ්‍රයිව් පන්දු පහරක් කෙල කරේ දකුණත් පිටිකරුවා ධනුෂ්ක සම්පත් ප්‍රබල ටිආර්එල් කිරියල්ල ක්‍රීඩකයන්ට එරෙහිව සටන්කාමී ඉනිමක් දියත් කරමින් තිබෙන්නේ. විනාශකාරී ඉනිමක් ආරම්භ කර තිබෙන්නේ රාබර් ක්‍රීඩාලෝලී හිතවතුනි. කයිසා මේ තරඟ මාලාව පුරාවටම හොඳ රිද්මයක සිටි ක්‍රීඩකයා රාබර් ක්‍රීඩාලෝලී හිතවතුනි. ඔය තුට්ටියකට මායි නොකර දවන්ත 6 පාරවල් 3කින් දවන්ත 6 පාරවල් 4කින් සංග්‍රහ කරන්නට සමත්කම් දක්වා දැන් මේ පන්දු යවන ක්‍රීඩකයා ආත්ම අභිමානය පිළිබඳවද ප්‍රශ්නාර්ථයක රාබර් ක්‍රීඩාලෝලී හිතවතුනි. සුදානම් දකුණත් මදවේග පන්දු යවන ක්‍රීඩකයා කයිසා ඊළඟ පන්දු යොමු කරන්නට ධනුෂ්ක සම්පත් හමුවේ රයිඩා මෝද විකට් ආකාරයෙන් දිවෙනවා. ඊළඟ පන්දු යොමු කරන්නට එවර ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරේ වයිට් යෝග පන්දුවක්